දිවයිනේ සෑම දරුවෙකුටම නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කොළඹ බුර්හානි සෙරන්ඩිප් විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. තරුණ පරපුරේ තාක්ෂණික නිපුණතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන ලෝක රොබෝ ඔලිම්පියාඩ් ජාතික තරගාවලියේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් වලින් කණ්ඩායම් 66ක් සහභාගී වී සිටිනවා. එය ඉකුත් වසරට සාපේක්ෂව 3 ගුණයක වර්ධනයක් බවයි වාර්තා වන්නේ. රොබොට්ස් මීට් කල්චර් නැමැති රොබෝ තාක්ෂණයේ සහ සංස්කෘතියේ හමු යන තේමාව යටතේ තරගාවලිය සංවිධානය කර තිබෙනවා. සිසුන් 500 දෙනෙකු පමණ ඊට සහභාගී වන අතර දේශීය සංස්කෘතිය සහ නවීන ඉංජිනේරු විද්‍යාව මුසු වූ නිර්මාණ ද ඊට ඇතුළත්. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. These are skills that are essential in today's world. වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකයේ තුල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිත යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම රටක ජාතික ප්‍රමුඛතාවක්. ලෝක රොබෝ ඔලිම්පියාඩ් වැනි අවස්ථාවන් හරහා අපේ තරුණ පරපුරට තර්කානුකූල චින්තනය, නවෝත්පාදනය සහ සහයෝගීතාව වැනි අත්‍යවශ්‍ය කුසලතා ප්‍රගුණ කිරීමට මහඟු අවස්ථාවක් ලැබෙනවා. 2025 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර රොබෝ ඔලිම්පියාඩ් තරගාවලියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමත් අපේ දරුවන්ට ලැබුණු ඉතා වැදගත් අත්දැකීමක්. දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට මෙවැනි තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම අපේ රජයේ අරමුණයි.